එංගලන්තයේ සමග පැවැත්වෙන තුන්වන සහ අවසන් 2020 තරගයේ අද පැවැත්වුණා. කණ්ඩායම් දෙකම අද තරගයට සහභාගී වුණේ ලෝක කුසලාන තරගාවලියට ජයග්‍රාහී මානසිකත්වයකින් යාමේ බලාපොරොත්තුවෙන්. එංගලන්ත කණ්ඩායම ජොෆ්‍රා ආචර් සහ ෆිල් සෝල්ට් වෙනුවට බෙන් ඩගට් සහ ලුක් වුඩ් කණ්ඩායමට කැඳවද්දී ශ්‍රී ලංකා කණ්ඩායම වනිදු හසරංග, චරිත් අසලංක සහ එෂාන් මාලිංග වෙනුවට මහීෂ් තීක්ෂණ, කමිදු මෙන්ඩිස් සහ දුස්මන්ත චමීර කැඳවා තිබුණා. සිය කැඳවීමට උපරිම සාධාරණයක් ඉටු කළ දුස්මන්ත චමීර කලකට පසු ඔහු යවූ පළමු පන්දුවාරයෙන්ම බෙන් ඩගට්ගේ කඩුල්ල දබා ගත්තා. ඉන්පසු පවර් ප්ලේ පන්දුවාර කිහිපය තුල ක්‍රියාත්මක වූ දසුන් ශානක, දුනිත් වෙල්ලාලගේ මතීෂ පතිරණ විශිෂ්ට පන්දුවාර කිහිපයක් ක්‍රියාත්මක කරමින් එංගලන්ත පිටිකරණ බලයනිය ඉක්මනින් විවේකාගාරයට හරවා යැමීමට කටයුතු කළා. ඒ අනුව පළමු පවර් ප්ලේ අවස්ථාව තුල ඔවුන් කඩලු 4ක් දැවී ලකුණු 35ක් ලබාගෙන ඉතාමත් අසීරු අඩියක පසු වුණා. පළමු පන්දුවාර 10 අවසන් වන විට ලකුණු 59කට කඩලු 5ක් දැවී ගියා. කඩා වැටෙමින් තිබූ එංගලන්ත ඉනිමේ නැංගුරම බවට පත් වූයේ සැම් කරන් පන්දු 48ක් තුල ලකුණු 58ක් ලබා ගනිමින් අති විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ දුස්මන්ත චමීර ලකුණු 24ක් පමණක් ලබා දී කඩලු 5ක් බිඳ දැමුවේ සිය 2020 දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කරමින්. මහීෂ් තීක්ෂණ සිය පන්දුවාර 4 ලකුණු 16කට යවා එක් කඩුල්ලක් දවා ගත්තා. එමෙන්ම මතීෂ පතිරණ කඩුළු 2ක් සහ දුනිත් වෙල්ලාලගේ එක් කඩුල්ල බැගින් බිඳ දැමුවා. ඒ අනුව පන්දුවාර 20 අවසන් වන විට එංගලන්ත කණ්ඩායම කඩුළු 9ක් දැවී ලකුණු 128කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු බලයනිය සමත් වුණා. මෙය ඉතිහාසයට එක් වුණේ එංගලන්ත කණ්ඩායමක් ශ්‍රී ලංකාව හමුවේදී 2020 තරගයකදී ලබාගත් තුන්වැනි අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසයි. කලකට පසු මනා පාලනකින් යුත් පන්දු යැවීම හමුවේ අඩු ලකුණු පුවරුවක් හබා යෑමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් පිටියට පිවිසියා. කෙසේ වෙතත් ආරම්භක පිතිකරුවන් හට සාර්ථක වීමට එංගලන්ත පන්දු යවඩ ක්‍රීඩක ලුක් වුඩ් ඉඩ ලබා දුන්නේ නැහැ. ඒ කමිල් මිෂාරව ලකුණු නොලබා සිටියදීම දබා ගැනීමට සමත් වෙමින් පළමු පවර් ප්ලේ අවස්ථාව තුළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩලු 2ක් දැවී ලකුණු 46ක් ලබා ගත්තා. කෙමෙන් ඉනිම ගොඩනැගීමට වෑයම්ගත් කුසල් මෙන්ඩිස් ලකුණු 26ක් ලබා සිටියදී දැවී ගියා. පැතුම් නිශ්ශංක ලකුණු 23යි. පන්දුවාර 10ක් අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම කඩලු 4කට ලකුණු 65ක් ලබා තරමක අසිරු අඩිය කර දී සිටියා. කෙසේ වෙතත් ඉන්පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල මැදපෙළ ක්‍රීඩා විලාසය නැවතත් රඟ දැක්වුවා. එහි ප්‍රතිඵලය වුණේ නම් නොදැරූ එංගලන්ත දගපන්දු යවන්නන් වන ජේකබ් බෙතෙල් කඩලු 4ක් සහ විල් ජැක්ස් කඩලු 3 බැගින් ලබා ගනිමින් නොතිබූ ජයග්‍රහණයක් කරා එංගලන්ත කණ්ඩායම මෙහෙයවීමයි. දසුන් ශානක දගපන්දුව හමුවේ නැවතත් ඇඹරෙද්දී ජනිත් ලියනගේ ලකුණු 17ක් හා කමිදු මෙන්ඩිස් ලකුණු 14ක් ලබා ගත්තා. ඉතාමත් පිළිකුල් සහගත පිතිකරණය කවද ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ට ගෙන එන්නේ නෙතට කඳුලක් පමණයි. පන්දුවාර 19යි පන්දු 3ක් තුළ ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු කඩලු දැවී ගියේ ලකුණු 119කට. මුල් පෙළ පිතිකරුවන්ගේ වගකීම් පිරහිත පහරවල් ශ්‍රී ලංකා කණ්ඩායම නොතිබූ පරාජයක් කරාගෙන යද්දී වසර 14ක ජයග්‍රහණ ඉඩෝරය තවමත් ක්‍රියාත්මකයි. ශ්‍රී ලංකාව 2026 වසරේ දැනට 2020 තරග 5ක් ක්‍රීඩා කර ඇති අතර එම තරග පහේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩලු 41ක් දැවී ගොස් ඇත. මෙම තරග පහ තුළදීම එකදු අර්ධ ශතකයක් හෝ කිසිම ප්‍රතිකරුවෙකු වාර්තා කර නැහැ.